ආයෙ මචං කොහොමද ඉතින් ඔයාලට? අද බඩ පැලෙන්න කන්න පුළුවන් සුපිරි නූල්ලෙස්සක් හදන ඉතින් කියලා දෙන්න යන්න ඔයාලට. වීඩියෝ ගෙවන්න එකක් බලන්න. නූල්ලෙස් එක දැම්මෙන්න දාගත්තා මචං. දැම්මෙන්න දාලා වහලා තියෙනවා මචං. ටිකක් දැම්මෙන්න. දැන් තම්බිලත් වගේ මම වැඩි දම්බ ගන්නත් හොඳ නැහැ. ඒකට බෙරි වෙනවා. වතුර ටික අයින් කරගත්තා මචං. වතුර ටික අයින් කරගෙන එල්ලවතුරෙන් පොඩ්ඩක් හොදගන්න. කැරට් ටික කපා ගන්නවා මචං. ඉතින් කැරට් කපන්නේ මෙහෙම තමයි ඉතින්. අරකින් කැරට් කපන්නේ නැහැ. මේව ටිකක් ලොකු විදිහට කැපෙන විදිහට කපා ගන්නවා මචං. එතකොට කටට හැපෙනවා හොඳට. නැත්තම් දිය වෙලා යනවා. බං කැරට් ටික. ආයෙ ලීස් ටිකක් කපා ගන්න ඕනේ මචං. ඒකත් කපා ගන්න අපි වෙනම ආකාරයකට. ඔයාලා මෙහෙම කපලා නැද්ද? මෙහෙම තමයි නියම. නැත්තම් ගෙදර අය හයි කොයි ගෙනකො ලීස් ටික කියලා. චූටියට කපනවා. තේන්නේ නැහැ නේ බං ඒවා. චූටි වෙනානේ චූටියට කප්පුවාම. ලීස් ටිකත් කපා ගන්නවා මචං. මම දැන් කපා ගත්තා ලීසු කැරට් දෙකම. මම දැන් අපිට ලුණු ගෙඩියක් කපා ගන්න. ඔයාලටත් පුළුවන් නේ කපන්න. ඕනේ දෙයක් පුරුදු වුණොත් ඕනේ කෙනෙක්ට පුළුවන් මචං ඉතින්. බෑ කියලා දෙයක් නැහැ මේ වගේ. ඉන්න try කරලා බලන්නකෝ ඉතින්. ඔන්න ලුණු ටිකක් කපා ගත්තාම මෙතෙක් කරපින්ජර අම්බෙලි අරගෙන charge එක ලිපේ තියාගත්තා මචං. ඊට පස්සේ මචං පොල් දෙල් ටිකක් දාගත්තා. දැන් දාගෙන රත් වුණාට පස්සේ මේ ටික දාගන්න මචං. කරපින්ච අම්බෙලි ලුණු කරපින්ච ඔය ටික දාලා මචං හොඳට ටෙම්පරාදු කරගන්න මචං. ඊට පස්සේ මචං අපි විතරයක් දාගන්නවා. විතර තව එකක් දාගන්නවා මචං. දැන් විතර හොඳට උඩ වෙන්න හොඳට හඳි ගන්න. විතර දෙකක් මදි වගේ මචං තව එකක් දාලා ඒක තව ටිකක් රසයි බා. කොල්ල හොඳට කුඩු වෙන්න හඳි ගන්න එක. ඊට පස්සේ ලීස් කැරට් ටික දාගෙන ඒකත් හොඳට මික්ස් කරගන්න. ටිකක් තැම්බෙන්න දෙන්නත් ඕනේ මචං. තැම්බෙන්න නැතුවත් හරියන්නේ නැහැ නේ බා. හොඳට මික්ස් කරගන්න මචං. විතර චූටි කෑලි වල කැඩෙන විදියට ගම්මරිස් කුඩුත් වැඩිපුර ටිකක් දාගත්තා මචං. ඔයාලා ඉතින් පුරුදු පරිදි දාගන්න ඉතින්. ලුණු කුඩු ටිකක් සුප් කැඩයක්වත් දාගත්තා මචං. තව ටිකක් සැරගන්න. සුප් කැඩයක් නම් ඕනින් නැහැ මචං. කැමති නම් දාගන්න ඉතින්. අපි නම් දාගත්තා. සුප් කැඩය හොඳට කුඩු කරගෙන ඒකත් හොඳට කලවම් කරගන්න මචං. දැන්නම ගෑවෙන විදිහට කලවම් කරගන්න. නැත්නම් පැත්තකට සුප් තියෙනවා පැත්තකට නෑ මචං. පැත්ත රසයි පැත්ත රස නෑ මචං. නූල්ලස් ටිකක් දාගෙන ඔන්න අපි මික්ස් කරගත්තා මචං. නියමටම. දැන් දෙන්නේ මචං අපේ අනිත් වැඩේ මචං. චිකන් ටික කපා ගත්තා මචං චූටි වල. පොඩ්ඩක් චූටියට කපා ගන්න මචං. අම්මා මට ඊට පස්සේ මචං ඒකට අමු මිරිස් සුදු ලුණු කරපිංච රම්පේ මිරිස් කුඩු බෙදපු තුන පහ කුඩු කහ කුඩු ඔය ටික දාලා මචං තෙලේ හොඳට මේක රත් කරගෙන මස් ටික දාගන්න මචං. තක්කාලි ටිකක් දාගත්තා මචං. ඊට පස්සේ හොඳට හැඳි ගාගන්න. චිකන් කෑලි හැම තැනම තුන පහ ගෑවෙන විදිහට හොඳට මික්ස් කරගන්න. වතුර දාන්න එපා මචං දැන්. හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ මචං චිකන් වල තියෙන වතුරෙන්ම තැම්බෙන්න තියනවා. මිරිස් කුඩු ටිකක් දාගත්තා මචං. ඔය වතුර දාලා නෙමෙයි බං චිකන් වල තියෙන වතුර. ඒකත් මචං හොඳට ගම්මිරිස් කුඩු එකත් කලවම් කරගෙන තැම්බෙන්න තියනවා. අදිස්සිය තැම්බිලා මදි වගේ නම් වතුර ටිකක් දාගන්න. ඒක නම් මචං ටිකක් තැම්බිලා මදි වගේ ඒකේ ඉන්න වතුර දාගත්තා මචං. ඔන්න නූල්ලස් එක මචං සුපිරියටම තියෙන මේ සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න.